මේ හැම දෙම පූසගේ වැරද්දෙන්. ඇයි ඥානෙ ගෙදර වැඩ කළේ නැත්තේ? ටීචර් සම්පූර්ණ වැරද්ද පූසගේ. පූස ගහ උඩ රැඳුනේ නැත්තම් මට ඉනිමග ගන්න ඕන වෙන්නේ නැහැ. මට ඉනිමගේ නගින්න ඕන උනේ නැත්තම් ඒක සවි කරන්න ඕන වෙන්නෙත් නැහැ. මට ඒක සවි කරන්න නොඋනා නම් මට තිබුණා පොඩි බබා ඇහැරවන්නේ නැතුව ඉන්න. මම බබාව ඇහැරුවේ නැත්තම් අම්මට කුස්සියේ ඉඳන් දුවන්න වෙන්නේ නැහැ. අම්මා හදිස්සියේ කුස්සියෙන් දිව්වේ නැත්තම් වඳුරා අතුලට එන්නෙත් නැහැ. වඳුරා අතුලට නොආව නම් ඌට ගෙදර කෑම ඔක්කොම කන්න වෙන්නේ නැහැ. වඳුරා කෑම ටික කෑවේ නැත්තම් තාත්තා චූටි කඩෙන් රොටි එක්ක මස් හොදි ගේන එකක් නැහැ. තාත්තා චූටි කඩෙන් රොටිත් එක්ක මස් හොදි නොගනාව නම් බල්ලේ කොහු පසුපස ගෙදරට එන එකකුත් නැහැ. බල්ලේ කොහු පසුපස ගෙදරට නොආව නම් ඌ මගේ ගෙදර වැඩ පොත කන්නෙත් නැහැ. එතකොට ඔය කියන්නේ බල්ලේ ගෙදර වැඩ පොත කෑව කියලාද? ඔව් ටීචර්. මේ හැම දෙම පූසගේ වැරද්දෙන්. එහෙනම් මේ වගේ ලස්සන කතන්දරයකින් හමු වෙමු.